අනුව අද පාඩම ව්‍යාපාර පරිසරය. දෙවෙනි පාඩමේ 10 වසර දෙවෙනි පාඩම. ව්‍යාපාර පරිසරය. සාමාන්‍යයෙන් පරිසරය කියන්නේ අපි වටපිටාවේ පවතින දේවල්, වටපිටාවේ තියෙන දේවල් පරිසරය කියන්නේ. එතකොට ව්‍යාපාර පරිසරය කියන්නේ ඒ වගේ. ව්‍යාපාරේ වටපිටාවේ තියෙන දේවල්. ඒකට අයිති වෙන දේවල් මොනවද කියන තමයි මේ පාඩමේ අධ්‍යයනය වෙන්නේ. හරි? නියමිත ව්‍යාපාරයක් ව්‍යාපාරය නම් ව්‍යාපාර පරිසරය කියන්නේ මෙන්න මේකේ ව්‍යාපාරයේ දේවල් ව්‍යාපාරයේ වටපිටාවේ ව්‍යාපාරයට අයිති කියන ව්‍යාපාරය හා සම්බන්ධ දේවල් මොනවද කියන තමයි මේ ව්‍යාපාරයේ පරිසරය පාඩම අධ්‍යයනය කරන්නේ. ව්‍යාපාර පරිසරය පාඩම ඇයි අධ්‍යයනය කරන්න අපි ඕනේ? මොකක්ද හේතුව? වෙන්න පුළුවන්. නෙවෙයි. ව්‍යාපාර පරිසරයේ මෙන්න වෙනස් වී මේ අදාළ ව්‍යාපාරයට බලපානවා. මේ ව්‍යාපාරය ඇතුලේ හා ව්‍යාපාරය පිටත සිදුවන සියලු වෙනස් වී මේ ව්‍යාපාරයේ පැවැත්මට බලපානවා. එතකොට ව්‍යාපාරයක් කරගෙන යනවා නම් ව්‍යාපාරයේ අභ්‍යන්තරයෙන්ම ව්‍යාපාර පරිසරයේ කියන්නේ ව්‍යාපාරයේ වටේ තියෙන දේවල් අභ්‍යන්තර කියන්නේ බාහිරව තියෙන දේවල් වල අධ්‍යයනය කරනවා. එහෙම ගද්දී ව්‍යාපාර කොටස් දෙකකට බෙදෙන්න අපිට. පරිසරයේ ව්‍යාපාර පරිසරයේ කොටස් දෙකකට. එක අභ්‍යන්තර දෙක බාහිර. මෙන්න මේ තියෙන පරිසරයේ බාහිර පරිසරය ව්‍යාපාරයට එළියෙන් තියෙන්නේ නේද? මෙන්න මේක ව්‍යාපාරය ඇතුලේ අභ්‍යන්තර පරිසරය. කොටස් දෙකයි බාහිර පරිසරය එකක් අභ්‍යන්තර පරිසරය තවත් එකක්. මේ බාහිර පරිසරය මෙන්න අභ්‍යන්තර පරිසරයෙන් සියලු වෙනස් වීම ව්‍යාපාරයේ පැවැත්මට බලපාන. හරි. ඊට පස්සේ අපි ව්‍යාපාර පරිසරය අපරම දිනනවා. ව්‍යාපාර පරිසරය ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එකක් මොකද? අභ්‍යන්තර පරිසරය. අනිත් එක බාහිර පරිසරය. මම කියන්නේ චිත්‍රයක් නේද? අභ්‍යන්තර පරිසරය, බාහිර පරිසරය. මෙන්න ව්‍යාපාර පරිසරය බෙදලා අපි අභ්‍යන්තර බාහිර එක. අභ්‍යන්තර පරිසරය ආය කොටස් තුනකට බෙදෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ ඇතුලේ තියෙන පරිසරය කියන්නේ ඇතුලේ තියෙන දේවල් කොටස් අපි තුනකට බෙදලා දැක්වෙයි. එකක් අයිතිකරුවා. අයිතිකරුවා. දෙක කළමනාකරුවා. තුන සේවකයෙක්. මෙන්න මේ විදිහට කොටස් තුනකට බෙදලා අපිට ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයේ තියෙන අභ්‍යන්තර පරිසර අදාළ දේවල්. අයිතිකරුවන්ගේ ව්‍යාපාරයේ පවතර ගතිය, කළමනාකරුවන්ගේ ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ අවශ්‍යතාව ගැන ඒ උමනාවල් පුත්‍රවත් සඳහා මේ තමයි කීන්ති ඉගෙන ගන්න කළමනාකරුවා. සේවකයන් කියන්නේ ඒ තීන්දුවව ක්‍රියාත්මක කරන කොටස. හරි? එතකොට මේ පරිසරය කියන්නේ මේ කොටස් තුන වෙනස් වීම අනුව තමයි ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ වෙනස් වීම සිද්ධ වෙන්නේ. ව්‍යාපාරේ කොහොමද ඉස්සරහට යන්නේ? මොනවද කරන්නේ හිතන් ඉන්නේ? ඒ අදාළ දේවල් වෙන්නේ මේ කොටස් තුනේ වෙනස් වීම අනුව තමයි සිද්ධ වෙන්නේ. බාහිර පරිසරය අපේ කොටස් දෙකයි. බලන්න මොනවද කියන්නේ. එයාට ද්විතීය එකක්. ඒ මධ්‍යම ක්‍රමයක් තියෙනවා මෙන්න මේ විදිහට. ගා සෑ දී නයි තා ආ ගෝ මොකද ගා සැත දී නයි තා ආ ගෝ මෙන්න මේ පරිසරය ටික බෙදලා දෙන්න. මේක ගණනුණු කරුවා. සෑන්නේ ඉන්නේ සැපෙමු කරුවා. තයන්නේ තරඟ කරුවා. දෙයන්නේ දේශපාලන පරිසරය.
නයි අවුරේ නයි නෑන්නේ නෛතික පරිසරය. අවුරේ තාක්ෂණික පරිසරය ඊළඟයි ආර්ථික පරිසරය මේ ගෝලීය පරිසරය. අන්තිමට ගෝලීය පරිසරය. හරි. බාහිර පරිසර කොටස් අපි වෙද්ද හැකි බලන්න 1 2 3 4 5 6 7 8යි. අපි අමු කොටස් 8ට බෙදලා දැක්විය හැකි සාමාන්‍යයෙන් බාහිර පරිසරයේ සිදුවන වෙනස් වලට අදාළ වෙන පිරිස්. ගණන් කරුවන්, සැපයුම් කරුවන්, තරඟ කරුවන්, දේශපාලන පරිසරය, නෛතික පරිසරය, තාක්ෂණික පරිසරය, ආර්ථික පරිසරය, මේ ගෝලීය පරිසරය. හරි. මේ වගේ ක්‍රමයක් තියෙනවා මොකද්ද? මෙන්න මේක. මෙන්න මේ තිබුණා හරි. ගා සෑත දේ නයි තා ආගෝ මෙන්න මේ වචනේ පරිසරය අතර මේ අපි ගත්තා. ගෑන්නේ ගණන් කරුවන්, සෑන්නේ සැපයුම් කරුවන්, තරඟ කරුවන්, දේශපාලන පරිසරය, නයහුනේ නෛතික පරිසරය, තාහුනේ තාක්ෂණික පරිසරය, ආහුනේ ආර්ථික පරිසරය, ගෝවහුනේ ගෝලීය පරිසරය. අන්නේ විදිහට. හරි. මෙන්න මේක තමයි මේ අපේ පාඩමේ සම්පූර්ණයෙන් මෙම අධ්‍යයනය වෙන්නේ. මෙන්න මේ කොටස් ටික තමයි. මෙන්න මෙහෙම අයිතිකරුවන් කියන්නේ ව්‍යාපාරයට අරුණල් යොදවා ව්‍යාපාරයේ මොකද තමයි ලාභ ලැබුණේ අපරමාර්ථයේ සිද්ධ පිළිසක් මේගොල්ලෝ. සමහර වෙලාවට ව්‍යාපාරය ඒකවලම කරුණාකරන වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය ගම්වල තියෙන කඩ එහෙම නේද? ඒ වගේ අයිතිකරුවන් කර්මාවලිය වැඩ කරන්නේ. සාමාන්‍ය ගොඩක් ටිකක් විශාල ව්‍යාපාරවල අයිතිකරුවන් වෙනම කර්මාවලිය වෙනම තමයි සේවකයන් ඉන්නවා වෙනම. සාමාන්‍ය පොඩි පොඩි ව්‍යාපාරවල මේ තුනම ඉන්නේ එක්කෙනෙක් වෙන්න පුළුවන්. හරි. ඒතර කර්මාවලිය කියන්නේ මේ අයිතිකරුවන්ගේ අරමුණු නේද? මොනවද? ව්‍යාපාර ලාභ ලැබීම, ව්‍යාපාරයේ දියුණුව නේද? ඉතින් උත්පන්න කරන්නේ කියන ඒවා තීරණය කළා ඒ තීරණ ක්‍රියාත්මක කරන්නේ කර්මාවලිය. කියන්නේ අයිතිකරුවන්ගේ අරමුණු සාක්ෂාත් වෙනන්දමින් තීරණ ක්‍රියාත්මක කරන්නේ කර්මනාකරුවා. සේවකයන් කියන්නේ ව්‍යාපාරයේ මේ කර්මාවලිය ගන්න තීරණ ක්‍රියාව නම් උනායි. කියන්නේ මේ ක්‍රියාවලිය වැඩ කරන කට්ටිය නේද? ව්‍යාපාරයේ ක්‍රියාවලිය සේවයේ ඉඳ පිළිස කර්මාවලිය තීරණ ගන්නවා. මේ තමයි ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ අදාළ පිළිස් තුන. අදාළ කොටස් තුන. එතන බාහිර පරිසරය තියෙනවා.